ආයිබෝන් යාළුවනේ කොහොමද ඔයාලට විශ්ව පුවත් YouTube channel එකෙන් අද අපි ඔයාලට කතා කරන්නේ බොහෝ දෙනෙකුට බලපාන මදුරුවන් මගින් බෝවන චිකන්ගුන්යා රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ගැනයි. සෞඛ්‍ය අංශය අනුව චිකන්ගුන්යා රෝග ව්‍යාප්තිය වෙමින් තිබෙන අතර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම රෝගය සඳහා විශේෂිත ප්‍රතිකාර හෝ එන්නත් නොමැති අතර ප්‍රධාන ප්‍රතිකාරය විවේකයයි. චිකන්ගුන්යා රෝග ලක්ෂණ තද වුණ හිස රදය, ශරීරයේ රතුලප, අත්පා අවපැහැගැන්වීම, හන්දිපත් වේදනාව. ඩෙංගු රෝගය මෙන්ම සැලකිය හැකි රෝග ලක්ෂණ පෙන්වන බැවින් වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ ලබා ගන්න. ශ්‍රී ලංකාවේ කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල මෙම රෝගීන් බහුල ලෙස වාර්තාව ඇත. මේ අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියද ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ කැස්ස, සෙම් ප්‍රතික්ෂාව, උණ, වමනය, ඇඟපත වේදනාව. දරුවන්ගේ ආරක්ෂාව සඳහා රෝග ලක්ෂණ ඇති දරුවන් නිවසේ තබාගෙන මුඛාවරණ පැළඳ සිටීම සහ පැරසිටමෝල් නිසි ලෙස ලබා දීම අවශ්‍ය යනුවෙන් වෛද්‍යවරු පවසති. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න විශ්ව පුවත් සමග නවතන ප්‍රවෘත්ති දැනගන්න එකතු වෙන්න. මෙම තොරතුරු ප්‍රයෝජනවත් නම් විශ්ව පුවත් YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එක like කරන්න. ඔබේ අදහස් කමෙන්ට් කරන්න.